කාල සූත්‍රයේ දෙවෙනි පාඩම. මේ කාල සූත්‍රයේ මේ යමපල්ලු මහා හඬ නගාගෙන ඇවිල්ලා ගිනිගත් ආයුධ වලින් ඇනලා නිරිසත්තු යකඩ පොළොවේ පෙරලනවා. නිරයේ බිම යකඩින් හැදිලා තියෙනවා කියලා කියන්නේ. තනිකරම ගිනි අරන් අඹදලුවාගේ රතු වෙලා තියෙනවා. ගිනි දැල් මතු වෙවි තියෙනවා. ඒ පොළොවේ පෙරලනවා. ඒ පොළොවේ පෙරලලා අරගෙන එනවා කියනවා පොරව. සොල්දොර ගේක ඵලයක් වගේ කියලා කියනවා ඒ පොරව. නිරිසතත් ලොකුයිනේ. සාමාන්‍යයෙන් ගව් 3ක් විතර උසයි කියලා කියන්නේ සාමාන්‍යයෙන් නිරිසතේ. අරගෙන ඇවිල්ලා අර පොරවෙන් පලනවා. අපි අර පොල් කඳන් තල් කඳන් පලනවා වගේ ඒ පොරවෙන් පලනවා. පලලා 4 රැස් කරනවා. 6 පට්ටම් කරනවා. 8 පට්ටම් කරනවා. 16 පට්ටම් කරනවා. මේ වාගේ එක එක හැඩවලට යලා පලනවා. හැබැයි ඉතින් පොරෝ පාරක් කොටලා පොරෝ පාර ආපහු පොරෝ ගන්නකොට එතනින් ඇතුළට යන ගිනිදැල් ඇටකෝටු වල ඉඳලා පුලුස්සනවා. ආන් එහෙම කරනකොට වෑය දන්නවා. ඒ වෑය අරගෙන ඊළඟට රහිනවා. ඊටාම හීනි වෙන්න රහිනවා වෑයෙන්. පොරවෙන් එක එක පට්ටම් වලට හදලා වෑයෙන් රහිනවා. ඉතින් මේ කර්මය නිසා මැරෙන්නේ නැහැ. දැන් හිතන්නකෝ අපි මෙහෙම ඉන්නකොට කවුරු හරි බිම දාගෙන වෑයක් අරන් රහින්න ගත්තොත් කොයි වාගේ ස්වභාවයක්ද තියෙන්නේ කියලා. ඊට වඩා දරුණු ස්වභාවයක් මෙතන තියෙන්නේ. වෑයත් ගිනි අරගෙන පොළොවත් ගිනි අරගෙන නිරන්තරයෙන් ගිනි දැල් නැගෙනවා. එවන් වෙලාවක රහින්නේ. එහෙම රැහැලා ලණු වලින් බැඳලා රතවල ගැට ගන්නවා. දැන් අර රැහැලා තියෙන පුද්ගලයා රතවල ගැට ගහලා අර අඹ දැල්ල වාගේ රතු පාට වෙලා තියෙන යකඩ පොළොවේ ඇදගෙන යනවා. ඒක තමයි මේ නිරේ තියෙන දුකේ ස්වභාවය. ඉතින් ඊට සාපේක්ෂව තව නොඑක ආකාරයේ දුක් කංකටොළු මෙතන තියෙනවා.